අපි ආවා රැඩිසන් බ්ලූ එකට. I hear you been asking about me, where I've been and where I sleep. It's hard to find me if you really want to. Turns past that takes a cool sign. Same podcast, same old boots. Trying to outrun the thought of you, but understand the truth. මේ කොන්න කැන්ඩීන් එක නෙන්න සී ෆුඩ් කට් එකක් try කරන්න ඕන නම් ඇත්තටම ඕනම place එක. You can change your mind, but not your දැන් තමයි ඇත්තටම මේ ලංකාවට ආවත් රිලැක්ස් කියලා දැනෙන්නේ. You can change my name in your phone. You can't leave anytime this small. හෙලෝ කොහොමද ඔයාලට හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් වෙල්කම් බෑක් ටු our YouTube channel. ඔන්න ඉතින් ගොඩාක් කාලයකට පස්සේ ආයෙත් පුළුවන් වුණා vlog එකක් අරගෙන එන්න. ඉතින් මගේ vlogs බලන කට්ටිය දන්නවනේ මම මගේ වෙඩින් එකට ලංකාවට ගියා. ඉතින් වෙඩින් vlog එක පස්සේ කරන්නම් කියලා හිතාගෙන මම vlogs පටන් ගත්තා අපි දෙන්නගේ down south trip එකෙන්. ඉතින් අපි දෙන්නගේ ඩවුන් සවුත් ට්‍රිප් එකේ පළවෙනි දවස අපි දෙන්න නතර වුණේ ගාල්ලේ රැඩිසන් බ්ලූ එකේ. ඉතින් මාරම ලස්සන view එකක් තියෙන nice hotel එකක් ඒක. අපි ආවා රැඩිසන් බ්ලූ එකට. ගෝල් වල නේ. ගෝල් වල. දැන් ඒගොල්ලන්ගේ check in time එක එනකන් අපි ඉඳගෙන ඉන්නවා. මොකද generally මේකේ තියෙන check in time එක 2 pm but අර මේගොල්ලන්ගේ මොන හරි maintenance වගේක් යන හින්දා power cut එකක් එක්ක මේක 3 pm වලට extend කරලා ඒ හින්දා අපි දැන් ඉඳගෙන ඉන්නවා අපේ check in time එක එනකම්. ඉතින් වෙඩින් එකේ වැඩත් එක්ක පහුගිය දවස් ටිකේ පුදුම විදියට මහන්සි වුණේ. මොකද ඉතින් මම ලංකාවට එන්න කලින් හැමදේම වගේ ප්‍රී බුක් කරලා තිබ්බට හැම පේමන්ට් එකක්ම ෆයිනලයිස් කරන්න ඒ බුක් කරපු කට්ටියව ඉන් පර්සන් ගිහිල්ලා මීට් වෙන්න මට තිබ්බේ දවස් 15ක් විතර වගේ පොඩි කාලයක්. ඉතින් ඒ කාලේ අපි දෙන්න සෑහෙන්න මහන්සි වුණ හින්දා ඔන්න දැන් තමයි අපි දෙන්නට හරිම විදිහට බ්‍රේක් එකක් ගන්න හම්බුනේ. ඉතින් මේ රැඩිසන් බ්ලූ හොටෙල් එකම හදලා තියෙන්නේ බීච් එකයිනේ. බීච් එක පැත්තට පේන්න. ඉතින් මම හිතන්නේ ගොඩාක් රූම්ස් වලට view එක බීච් එක තමයි. ඉතින් අපේ රූම් එකෙත් මාරම ලස්සන බීච් view එකක් තිබ්බා. ඊට අමතරව අපිට හම්බුණා 8th floor එකේ. ඒ කියන්නේ මේකේ තියෙන උඩම floor එකේ රූම් එක. ඉතින් ලස්සන බීච් view එකකුයි pool view එකකුයි දෙකක්ම තිබ්බා. ඉතින් කොච්චර රිලැක්ස් වෙන්න ආවා කියලා ආවත් ඔයගොල්ලෝ දන්නවනේ ඉතින් අයියයි මගේ vlogs බලන කට්ටිය දන්නවා අපි දෙන්නට ගොඩක් වෙලා එක තැනක ඉඳගෙන ඉන්න බෑ. ඉතින් අපි දෙන්න ඩිසයිඩ් කරා ආපහු හවස් වෙලා ගෝල්ෆ් ෆෝර්ට් එක පැත්තේ ගිහිල්ලා ඒ පැත්තේ මොන හරි කන්න තැනක් එහෙම බලලා මොකද මම මෙහෙ ඇවිල්ලාම නැහැ කලින්. ඉතින් මගේ ෆස්ට් ටයිම් එක්ස්පීරියන්ස් එක හින්දා අපි දෙන්න චුට්ටක් ගෝල් සිටි එක බලන්න යනවා කියලා. දවස් ගානකට පස්සේ රිලැක්ස් වෙන්න දවස් සෙට් වෙනවා. ඉතින් ටවුන් එකට යන්න කලින් අපි දෙන්න චුට්ටක් පහළට ආවා හොටෙල් එකේ ලස්සන බලලා යන්න. ඉතින් බීච් එක අයිනෙම තමයි pool එක තියෙන්නේ. ඉතින් ඒ පැත්තට චුට්ටක් ආවා ලස්සන බලන්න. vibe එක වෙනස්. මුහුදු හුලං එනවා කියලා දැනෙනවා. ඉතින් ඒ කරලා අපි දෙන්න හවස් වෙලා සන්සෙට් එක බලන්නත් එක්කම ගෝල් ෆෝර්ට් පැත්තට ආවා. මාර ලස්සනයි. මගේ ෆස්ට් ටයිම් එක්ස්පීරියන්ස් එක ගෝල් වල මේ ඇවිල්ලා නැතිනම් දන්නේ මට මාරට දැනෙන්නේ මේ තායිලන්තේ චැන් මායි වයිබ් එක. ඉතින් ඒ කරලා අපි දෙන්න මේ ජෙලාටෝ ෂොප් එකකට චුට්ටක් ගොඩ වුණා රසම රස ජෙලාටෝ එකක් කන්න. ඉතින් මේක I love ජෙලාටෝ ලංකාවේ තැන් කීපයකම තියෙනවා මම දන්න තරමේ. ඉතින් ඒගොල්ලෝගේ ඇත්තටම ජෙලාටෝ නම් මාරම රසයි. මම ගත්තේ පිස්තාෂියෝ එකක්. ඒකත් මාරම රසට තිබ්බා. හරිම thick and creamy. ඉතින් මට කියන්න ඕන වෙච්ච දෙයක් තමා මං වගේ වෙන රටක ඉඳලා වෙඩින් එක මේ දවස්වල ප්ලෑන් කරන් යන ගර්ල් කෙනෙක් නම් එහෙමත් නැත්නම් වෙඩින් එකක් ගන්න ඔළුවේ තියාගෙන තාම මොකුත්ම ප්ලෑන් කරලා නැතුව කොහොමද කරන්නේ කොහොමද ස්ටාර්ට් කරන්නේ කියලා හිතා ගන්න බැරුව ඉන්න කෙනෙක් නම්
ඔන්න මොනවාම හරි ප්‍රශ්නයක් තියෙනවා මට මැසේජ් එකක් දාන්න මම ඔයාලට කියන්නම් මම මේක කොහොමද කරගත්තේ කියලා. මොකද මමත් ගොඩාක් ස්ට්‍රගල් කරලා රිසර්ච් කරලා තමයි මගේ වෙඩින් එක කොහොම හරි අන්තිමේදී මට ඕන විදිහට කරගත්තේ. ඉතින් මොනවාම හරි දෙයක් ඔයගොල්ලෝ දැනගන්න ඕන නම් මැසේජ් එකක් දාන්න. එහෙම නැත්නම් කමෙන්ට් එකක් හරි කමක් නෑ දාන්න. මම දන්න දෙයක් නම් අනිවාර්යෙන් මම ඔයාලට කියන්නම්. ඒ වගේම තමයි මගේ වෙඩින් vlog එක කරනකොට මම අනිවාර්යෙන්ම මම මේ දේවල් කොහොමද ප්ලෑන් කරේ කියන දේවල් ඔයගොල්ලන්ට කියන්නම්. ඉතින් එතනින් අයිස්ක්‍රීම් කාලා අපි දෙන්න තව චුට්ටක් මේ ගෝල් ෆෝට් එක ඇතුලේ බල බල ඇවිත්තා. ඉතින් මාරම ලස්සනට මේකේ කැෆේස් හදලා තියෙනවා. මාරම වයිබ් එකක් තියෙනේ හැම ප්ලේස් එකකම වගේ. ඉතින් ඒකල්ලා අපි දෙන්න තව චුට්ටක් හවස් වෙන්න වෙලා ලයිට් හවුස් එක බලන්න ආවා ඒ පැත්තට. ඉතින් සන්සෙට් එක ලස්සනට කැප්චර් කරගෙන අපි දෙන්න පහළට බැස්සා මේ හරින් මොන හරි දිනයකට ගන්නම් කියලා. ඉතින් එහෙම හිතාගෙන අපි දෙන්න රෙස්ටොරන්ට් එකක් හොයාගෙන යනකොට බලන්නකො මෙන්න මේ ගෙදර වහලේ උඩ ඉන්නේ කවුද කියලා. මම නිකන් මාරම ලස්සන සීන් එකක් කියලා හිතනවා. ගොඩක් කඩ මෙතන නතරලා බලන් හිටියේ. මම බලන් හිටියේ මේගොල්ලෝ කොයි වෙලේ හරි පියාඹයි කියලා. මට එහෙම එකක් නම් කැප්චර් කරගන්න බැරි වුණා. හැබැයි ඉතින් මාරම ලස්සනයි. ඉතින් ඒකල්ලා අපි දෙන්න ඩිනර් එක ගන්න ගෝල් ෆෝට් එක ඇතුළෙම තිබ්බ කොකනට් සම්බල් කියලා ප්ලේස් එකකට ආවා. අපි ආවා මේ කොකනට් සම්බල් නේද? කොකනට් සම්බල් කියලා ප්ලේස් එක නේ? කොයි සම්බල්? කොකනට් සම්බල් කියලා ප්ලේස් එකකට ඩිනර් එක ගන්න මම මේ කල්පනා කරේ අපි මේ කැන්ඩි වලින් ගත්ත සීෆුඩ් ප්ලැටර් එකක් සෑහෙන දේවල් තෝරගන්න 5000 ගණනයි. මෙතනත් ඒ වගේ සීෆුඩ් ප්ලැටර් එකක් එහෙත් 19500. හිතන්නකො මේක ගාල්ල කියන්නේ මුහුදත් අයිනේ. අර කැන්ඩි කියන්නේ රට මැද. මුහුදක් පේන තැන මම කිරි මුහුද විතරයි තියෙන්නේ. බට් ප්ලැටර් එක දෙන්නෙක්ට හොඳටම ඇති වෙන්නේ 5000යි නේ. ජස්ට් 5000කට කෑවා. හොඳටම බඩ පිරෙන්නෙම. මම මේ ෂොප් එකත් අනිවාර්යයෙන්ම රෙකමන්ඩ් කරන්නම් මගේ බ්ලොග් එක. ෆියුෂන් නේ මොකද ෆියුෂන් කියලා ප්ලේස් එකක් පේරාදෙනිය පාරේ මේ ඔන්න කැන්ඩි ඉන්න කෙනෙක් නම් සීෆුඩ් ප්ලැටර් එකක් try කරන්න ඕන නම් ඇත්තටම හොඳම ප්ලේස් එක. ඉතින් කොහොම හරි ඒ හින්දා අපි දෙන්න මෙතනින් ගත්ත හංගර් ෆියුෂන් කියලා ප්ලේස් එක. මේ දැන් ඒ හින්දා අපි දෙන්න මෙතනින් ගත්තා මේ චිකන් ස්ට්‍රින්ග් හොපර් කොත්තු එක්කුයි හෝම්මේඩ් ජින්ජර් බියර් එක. බලමු මේක හොඳට තියෙයිද කියලා. ගානට පාඩු නෑ. මම හිතන්නේ මම ජීවිතේ බීපු රසම ජින්ජර් බියර් එකනේ. ලෙමන් ජින්ජර් බියර්ද? ලෙමන් තියෙනවනේ. ලෙමන් මත් නෙමෙයි හෝම්මේඩ් ජින්ජර් බියර් එක. තිබ්බේ. මාරම රසයි. ඒ කියන්නේ මට එච්චර රසයි කියලා හිතෙන්නේ නැහැ. මට ඔළුව එකක්ම තිබ්බා. ඒක නේ එකපාරම නැති වෙලාව කියාව එකක් වුණා. ඔළුව එකම තුරන් වුණා. එකපාරම. ඉතින් මේ තියෙන එකල්ලා අපි දෙන්න කන්න ගත්ත ඉන්දියාපු කොත්තු එක. ඒකත් ඇත්තටම රසට තිබ්බා. පෝෂන් සයිස් එක එච්චරම ලොකු නැති වුණාට. ඉතින් කොහොම හරි ඔන්න ওই විදිහට තමයි අපේ එදා ගාල්ලේ දවස් ඉවරුනේ. ඉතින් පහවදත් අපි හිටියේ ගාල්ලේ තමයි. අපි හවස් වෙලා හිරි කැටියට යනවාද. ඉතින් උදේ පාන්දර නම් ටිකක් වැස්ස. හැබැයි ඉක්මනටම වැහලා ඉක්මනටම පෑවුවා. ලංකාවේ වෙදර් එකේ අන්න ඒක තමයි තියෙන හොඳකම. ආ හර්මිට් ක්‍රැබ්ස්ලා තමයි. ඉතින් අපි දෙන්න මේකේ බ්‍රෙක්ෆාස්ට් එක ඉන්ක්ලූඩ් කරලා තිබ්බේ. හැබැයි ඉතින් බ්‍රෙක්ෆාස්ට් එක ගන්න කලින් අපි දෙන්න හිතුවා හොටෙල් එක ඉස්සරහම තියෙන බීච් එකට පොඩ්ඩක් ගිහිල්ලා සන්රයිස් එක බලලා එනවා කියලා. මට අර අඬු ගොඩක් ඉන්න අප්පිරිය එහෙම අතට ගන්න. දැන් තමයි ඇත්තටම මේ ලංකාවට ආවත් හරි රිලැක්ස් කියලා දැනෙන්නේ. You can change your mind and not your
ඉතින් බීච් එකේ ටිකක් වෙලා රවුම් ගගහ ඉඳලා අපි දෙන්න ඊට පස්සේ ආවා බ්‍රෙක්ෆාස්ට් එකට. මම කන්න බැලුවේ මෙතන පිට්ටු තියෙනවා මාර ලස්සනට මේ හදලා. මම පිට්ටු කෑල්ලකුත් එක්ක මෙතන ඒගොල්ලෝ මේ පිට්ටු කන්න පොල් කිරි තියලා දෙනවා. කාලයිලා චුට්ටක් ඉන්න ඇති කොහෙද හරියන්නේ නැහැ. හොඳ යන් කියනවනේ ෆිට් ක්ලබ් එක පැත්තේ. නෑ ඇත්තටම අපි දෙන්න ජිම් ගිහින් නෑ දැන් සති 3:30ට වැඩිය මං හිතන්නේ. ඔව්. ඉතින් දැන් ඒ හින්දා ලොකු වැඩකුත් නැති හින්දා අපි දෙන්න හිතුවා පොඩ්ඩක් රෙඩිසන් එකේම ජිම් එක පැත්තේ පොඩ්ඩක් ගිහිල්ලා එනවා කියලා මොනවද තියෙන්නේ ඉක්විප්මන්ට්ස් එහෙම බලලා චුට්ටක් විතර එක්සර්සයිස් කරලා එන්න කියලා. දාගත්ත මේ අයියා වෙඩින් එකෙන් පස්සේ ගියානේ ටිකට් ගහන්න දැන් ඇඟම රිදෙනවා කියලා මේ අබි ස්කින් ක්ලිනික් කියලා එකක් තියෙනවා. මම හිතන්නේ ඒක අර මේ අභිෂේකගේ නේද? මං හිතන්නේ මං දැක්ක ෆොටෝ එකේ තියෙනවා. මම ඉච්ච ගණන් මේ ගත්තේ ආගේ රිවිව්ස් මාරම හොඳ ඉඳ ගත්තේ. කොහොම හරි දැන් අපි මේ ස්පා එකට යනවා. ස්පා ඇන්ඩ් ස්කින් ක්ලිනික් කියලා නේ. ඒකට යන්න හින්දා අපි දෙන්න පොඩ්ඩක් මේ early check out වෙනවා එතෙන්ට යන්න. මොකද අපි දෙන්න ආයේ වැඩ ඉවර කරගෙන මෙතනින්ම මාතර යනවා. ඉතින් ඇත්තට මේ ප්ලේස් එක අයිති අභිෂේකා විමල වීරට. ඉතින් මම මාර මාසම සිංගර් කෙනෙක්. ඒ වගේම තමයි මේ ප්ලේස් එකත් ඒකට 5 star විතරයි තියෙන්නේ. හරිම හොඳයි ඒගොල්ලෝගේ සර්විස් එකත්. ඉතින් මේක තියෙන්නේ මන් දන්න තරමින් ගාල්ලයි කොළඹයි විතරයි. ඔන්න ගාල්ල එනවා නම් ගාල්ල සිටි සෙන්ටර් එකේ තමයි මේක තියෙන්නේ. කොහොම හරි එතන වැඩ ඉවර කරලා අපි දෙන්න මාතර යන්න පිටත් වුණා. ඉතින් එහෙනම් අලුත් vlog එකකින් ඉක්මනටම හම්බ වෙනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්නම්.